ඉතින් අද අපි මට AliExpress එකෙන් ආපු මෙන්න මේ පැකේජ් එක අන්බොක්ස් කරලා බලමු. හෙලෝ යාළුවනේ කොහොමද ඔයාලට සුබම සුබ දවසක් කියලා ඔයාලා හැමෝම මගේ YouTube channel එකට පිළිගන්නවා. ඉතින් අද ඔයගලන්ට ගෙනල්ලා තියෙනවා guys සුපිරි අන්බොක්සින් වීඩියෝ එකක්. ඉතින් අද ඔයගලන්ට ගෙනල්ලා තින්නේ මට AliExpress එකෙන් ආපු මෙන්න මේ පැකේජ් එක අන්බොක්සින් කරන්න තමයි යන්නේ. ඉතින් අපි බලමු මේක ඇතුළේ මොකද්ද තියෙන්නේ කියලා. ඉතින් thumbnail එක දැක්කම ඔයගොල්ලෝ දන්නවා ඉතින් මොකද්ද මේකේ අනිවාර්යෙන් තියෙන්නේ කියලා. හරි අපි නේද වැඩි කතාවද මේක වීඩියෝ එක කියලා බලමු අන්බොක්ස් කරලා මේක ඇතුළේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් ඊට කලින් මතක් කරන වීඩියෝ එක යන කලින් subscribe කරන්න subscribe කරලා set වෙන වීඩියෝ like එක දාන්න අමතක කරන්න එපා. වීඩියෝ එක අද සෙත් පහ link comment කරන් යන්න. ඉතින් comment කරන්න අමතක කරන්න එපා. අනිවාර්යෙන් යාළුවෝ share කරන්න අමතක කරන්න එපා. අපි යන් එහෙනම් වීඩියෝ එකට. හරි friends ඉතින් එහෙනම් අපි මෙන්න මේ පැකේජ් එක අන්බොක්ස් කරලා බලමු. ඉතින් අපි එහෙනම් මෙන්න මේ පැකේජ් එක අන්බොක්ස් කරලා බලමු මේක කොහොමද කියලා. හරි ඔයගලන්ට පේනවා ඉතින් මොකද්ද මේක ඇතුලේ තියෙන්නේ කියලා. ඉතින් අපි දැන් මේ පැකේජ් එක විසික් කරලා දාමු අපිට ඒක වැඩක් නේ. හරි ඉතින් ඔයගලන්ට පේනවා ඉතින් අපේ ඇතුලේ මොකද්ද තියෙන්නේ කියලා. ඉතින් ඔයගලන්ට පේනවා ඉතින් සුපිරි ස්මාර්ට් වොච් එකක් තමයි අපේ බොක්ස් අපේ පැකේජ් එක ඇතුලේ තිබ්බේ. හරි ඉතින් අපි දැන් මේ අපේ මේ බොක්ස් එකත් අන්බොක්ස් කරගෙන බලමු. වොච් එක අපේ කොහොමද මේ බොක්ස් එක ඇතුලේ තියෙන්නේ කියලා. ඉතින් guys ඔයගලන්ට පේනවා ඉතින් බොක්ස් එක පොඩ්ඩක් ඩැමේජ් වෙලා තියෙනවා. මොකද මම මේක ගෙන්නේ AliExpress එකෙන්. ඉතින් මේක පොඩ්ඩක් පිටරටින් ඉඳන් තමයි එන්නේ. ඉතින් ඒතකොට පොඩ්ඩක් ප්‍රවාහණය කිරීමේදී පොඩි ගැටලුවක් ඇති වෙනවා. ඉතින් ඒ නිසා පොඩි තැලීම් ටිකක් වෙලා තියෙනවා. ඉතින් අපි බලමු වොච් එකට හානියක් වෙලා නැතුව ඇති. ඉතින් ඔයාලට පේනද මේ බොක්ස් එකේ හැම පොඩ්ඩක් තැලිලා තියෙනවා. ඉතින් ඒක සාමාන්‍ය දෙයක්. ඉතින් අපි ඉතින් එහෙනම් මේ වොච් එක අන්බොක්ස් කරගෙන බලමු අපේ වොච් එක කොහොමද කියලා මේක ඇතුලේ තියෙන්නේ. රයිට් ඉතින් ඔයගලන්ට පේනවා ඇති කොහොමද කියලා අපේ වොච් එක බලා ගන්න පුළුවන් ඉන්නේ අපේ බොක්ස් එක ඇතුලේ. ඉතින් මුලින්ම දින පොඩි යූසර් මැනුවල් එකක්. ඉතින් ඔයාලට පේනවා ඇති වොච් එකේ යූසර් මැනුවල් එක තමයි මේ තියෙන්නේ. ඉතින් මෙතන අපේ පොඩි විස්තර සඳහන් කරලා දිනවා වොච් එක ගැන. ඉතින් ඔයගලන්ට මේ වොච් එක ගැන අයිඩියා ගන්න නැත්නම් මේක ෆෝන් එකට කනෙක්ට් කරගන්න ඒ විදිහ අයිඩියාවක් නැත්නම් ඔයාලට මේ යූසර් මැනුවල් එක කියලා අයිඩියා ගන්න පුළුවන්. ඉතින් මට මේක වැඩක් නැහැ. ඉතින් මම මේක විසික් කරලා දාන්න. හරි ඉතින් අපිට ඊට පස්සේ බලන්න පුළුවන් මෙන්න විදිහට වොච් එක. හරි රයිට් ඉතින් අපි මුලින්ම ගමු අපේ වොච් එකේ ස්ට්‍රැප් ටික. හරි ඉතින් අපේ වොච් එකේ ස්ට්‍රැප් ටික ගත්තොත් අපිට මෙන්න මේ වගේ ස්ට්‍රැප් දෙකක් බලන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඉතින් ගොඩක් ප්‍රීමියම් ක්වොලිටි එකේ මේ ස්ට්‍රැප් දෙක බලන්න පුළුවන්. ඔයාලට පේනවා ඉතින් ගොඩක් ලස්සන ප්‍රීමියම් ක්වොලිටි එකෙන් තමයි ඔයාලට බලන්න පුළුවන් ඉන්නේ මේ ස්ට්‍රැප් දෙක. ඉතින් ඔයාලට පේනවා දෙකම රබර් තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඉතින් හොඳට මේක ක්වොලිටි එකකින් තියෙනවා මේ ස්ට්‍රැප් දෙක. හරි ඉතින් අපි ස්ට්‍රැප් දෙකත් පැත්තකින් තියාගමු. රයිට් ඉතින් දැන් අපි අරන් බලමු අපේ බොක්ස් එකේ තියෙන මැග්නටික් charger එකක්. රයිට් ඉතින් මෙන්න මේකෙන් තමයි ඔයගොල්ලෝ වොච් එක charge කරගන්න ඕනේ. ඔයගලන්ට පේන්නේ මැග්නටික් charger එකක්. ඉතින් මේකෙන් තමයි ඔයගොල්ලෝ වොච් එක charge කරගන්න ඕනේ. මෙන්න මේක charging adapter එකට ගහලා මෙන්න මේ port එකේ charging adapter එකට ගහලා ඔයගොල්ලෝ වොච් එක පහසුවෙන්ම charge කරගන්න හැකියාව තියෙනවා. හරි ඉතින් අපි අවසානයේ බලමු අපේ වොච් එක කොහොමද කියලා. රයිට් ඉතින් මෙන්න විදිහට තමයි අපේ වොච් එක බලන්න පුළුවන් ඉන්නේ. ඔයගලන්ට පේනවා ඇති සුපිරි high quality එකෙන් අපේ වොච් එක තියෙනවා. හරි ඉතින් ඔයාලා බලන්න පුළුවන් මේකේ පිටිපස්ස අපිට මේ වගේ ඉටිකොලයක් වගේ පොඩි එකක් බලන්න පුළුවන්. ඉතින් අපි එහෙනම් වොච් එක ඔන් කරලා බලමු අපේ වොච් එක කොහොමද කියලා. ඔන් කරගෙන බලමු කොහොමද කියලා. ඉතින් බැටරි තියෙනවද දන්නේ නැහැ වොච් එකේ. අපි ඔන් කරගෙන බලමු කොයි එකට. හරි ඔයගොල්ලෝ මෙන්න මේ අයිනේ බටන් එක බලන්න පුළුවන්. ඉතින් මෙන්න මේ බටන් එකෙන් ඔයගොල්ලෝ ප්‍රෙස් කරගෙන යනවා. ඔයගොල්ලන්ට වොච් එක ඔන් වෙනවා. හරි guys වොච් එක ඔන් වෙනවා අපිට බලන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ මේකේ බැටරි ගොඩක් ලෝ මට්ටමේ තමයි තියෙන්නේ. හරි අපි එහෙනම් වොච් එක charge කරගෙන බලමු මේක ඔන් නැද්ද කියලා. හරිම ඔයාලට පොඩි charge කරන විදිහක් පෙන්වන්න මේක ඇනිමේෂන් එක කොහොමද පෙන්වන්නේ කියලා. ඉතින් අපි වොච් එක charge කරගෙන එහෙනම් බලමු කොහොමද වොච් එක අපේ පෙන්වන්නේ කියලා. මේ වොච් එක charge කරගෙන තියෙන්නේ. දැන් මම මේක ඔයගලන්ට ඔන් කරගෙන පෙන්වන්න කොහොමද කියලා වොච් එක. රයිට් ඉතින් ඔයගලන්ට පේනද ගොඩක් සුපිරි වොච් එකක් තමයි. පට්ටම පට ලස්සනයි මේක. හරි ඔයගලන්ට පේනද මෙන්න මේ විදිහට තමයි වොච් එක අපේ ඔන්න එන්නේ. හරි ඉතින් ඔයගලන්ට බලන්න පුළුවන් මම මේකේ charge animation එකත් ඔයගලන්ට දැම්මා. ඉතින් ඔයගොල්ලෝ ඒකිනුත් අයිඩියා එකක් ගන්න ඇති. හරි දැන් අපි මේකේ menu එකට ගිහලා බලමු. හරි ඔයගලන්ට පේනද ගොඩක් ස්මූත් විදිහට මේක වැඩ කරනවා. ඔයගලන්ට බලන්න පුළුවන් මේ apps එහෙම සුපිරියටම ස්මූත් වැඩ කරනවා. හරි ඉතින් අපේ මෙන්න මේ setting එක නේදියොත් ඔයගලන්ට බලන්න පුළුවන් මෙන්න මේක setting එක. ඉතින් ඔයගලන්ට පේනද මේකේ ගොඩක් setting අපිට තියෙනවා බලන්න පුළුවන්. රයිට් ඉතින් මෙන්න මෙතන තමයි අපේ වොච් එක බලන්න පුළුවන් ඉන්නේ. ඔයගලන්ට පේනද WhatsApp තියෙනවා මේකේ. එතකොට
තව X තියෙනවා, එතකොට Facebook තියෙනවා, එතකොට Twitter තියෙනවා. ඉතින් මේක ගොඩක් අපිට මේවා බලන්න පුළුවන්. රයිට්. ඉතින් මේ තමයි අපේ වොච් එක බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් මං හිතනවා මේ වොච් එක සුපිරි වොච් එකක් වෙන්න ඇති කියලා. ඉතින් මේක තව ගොඩක් ඔප්ෂන් තියෙනවා. ඔයගලන්ට මේක ෆෝන් එකත් එක්ක කනෙක්ට් කරගන්නත් පුළුවන්. ඉතින් ඔයගලන්ට මේක ෆෝන් එකත් එක්ක කනෙක්ට් කරගන්නදී මම මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ නැහැ. ඉතින් මොකද මම ඒක මේ වීඩියෝ එකෙන් කියලා දුන්නොත් මේ වීඩියෝ ගොඩක් දිග් වෙන නිසා. ඉතින් ඔයගලන්ට ඒක ගැන වෙනම වීඩියෝ එකක් ඕන නම් දැන් මම පහලින් කමෙන්ට් කරන්න මම මේක ෆෝන් එකට කනෙක්ට් කරගන්න විදිය වෙනම වීඩියෝ එකකින් අරන් එන්නම්. හරි. ඉතින් මේක තමයි අපේ සුපිරි ස්මාර්ට් වොච් එක. ඉතින් කොහොමද guys අද වීඩියෝ එක. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයගලන්ට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් ඒ වගේම මේ සුපිරි වොච් එක ගැන ඔයගලන්ගේ අදහස ගන්න ඇති කියලා මම හිතනවා. ඉතින් ඔයගලන්ටත් මේක ඕඩර් කරගන්න පුළුවන් දැන් මම. ඉතින් මම පහල පින් කරපු කමෙන්ට් එකේ හරි ඩිස්ක්‍රිප්ෂන් එකේ හරි දාලා තියන්නම් මේකේ link එක. ඉතින් ඔයගොල්ලෝ ඉතින් ගිහලා check කරලා බලන්න මේක ඕඩර් කරගන්න පුළුවන් ඔයගලන්ට. හරි. ඉතින් එහෙනම් මම හිතනවා ඔයගලන්ට වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි කියලා. ඉතින් අපි තවත් ලස්සන වීඩියෝ එකකින් හමුවෙමු. ඉතින් මම අදට සමු ගන්න channel එක subscribe කරන්න අනිවාර්යෙන්. වීඩියෝ like එක දාන්න අමතක කරන්න එපා. වීඩියෝ එකෙන් අදට පහලින් කමෙන්ට් කරන්න. ඉතින් යාළුවෝට share අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝ එකකින් හමුවෙමු. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.